ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් දැනට පවතින වාර්තා අනුව ඉදිරි සති 4ද අවදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටී. කොළඹ පැවති වැඩසටහනකට එක්වමින් ඔහු කියා සිටියේ ඩෙංගු වෛරසය සඳහා නිපදවා ඇති එන්නත මෙරටට හඳුන්වා දීමට තීරණය කර ඇති බවයි. වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් වන අතර 39 දෙනෙකු මේ වන විට මිය ගොස් තිබේ. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ කපිල කන්නංගර මහතා කියා සිටියේ මෙම මාසයේ මුල් දින 5 තුළ පමණක් රෝගීන් 5,663 දෙනෙකු වාර්තා වී ඇති බවයි. මියගිය පිරිස අතර වයස අවුරුදු 5ට අඩු දරුවන් 5 දෙනෙකුද සිටින බව ඔහු කියා සිටී. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22ක් ආවරණය වන පරිදි සතියක් පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්ධන මෙහෙයුමක් ආරම්භ කර තිබේ. ඒ අනුව ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ඔබ අවට ප්‍රදේශ පිරිසිදුව පවත්වා ගන්නා ලෙස රජයේ මහජනතාවගෙන් ඉල්ලා සිටී.